සමාජ මාධ්‍ය භාවිතා කරන අප සැමට බලපාන තීරණාත්මක පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඉන්දියාවේ සමාජ මාධ්‍ය හරහා පළ කෙරෙන ප්‍රවෘත්ති සහ දේශපාලන සටහන් දැඩි ලෙස නියාමනය කිරීම සඳහා නව නීති මාලාවක් හඳුන්වා දීමට එරට රජය දැන් සූදානම්. මේක සාමාන්‍ය පරිශීලකයන්ට වගේම කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලටත් ඍජුවම බලපාන කරුණක්. මේ නව නියාමනයන් හුදෙක් Facebook හෝ YouTube වලට පමණක් සීමා වෙන්නේ නැහැ. X පොඩ්කාස්ට් මෙන්ම පුළුල් පරාසයක විහිදුණු සියලුම මාර්ගගත පුවත් සටහන් මින් ඉදිරියට නව ආචාර ධර්ම පද්ධතියකට යටත් වීමට නියමිතයි. ඉලෙක්ට්‍රෝනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ මේ යෝජනා මාලාවේ ප්‍රධාන අරමුණු වෙන්නේ අන්තර්ජාලය හරහා පැතිරෙන අසත්‍ය තොරතුරු සහ දේශ සහගත ප්‍රකාශ පාලනය කිරීමයි. ඇයි ඉන්දියාව මේ වගේ දැඩි තීරණයකට එළඹුණේ? ලොව වැඩිම සමාජ මාධ්‍ය පරිශීලකයන් පිරිසක් සිටින රටක් විදිහට ඉන්දියාවේ මැතිවරණ සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය විශාල බලපෑමක් කරනවා. මීට පෙර පනවලා තිබුණු තොරතුරු තාක්ෂණ රීති තවදුරටත් දැඩි කරමින් අන්තර්ගතයන් ඉවත් කිරීමට රජයට ඇති බලය වැඩි කිරීම සහ සමාගම් වලට වගකීම් පැවරීම මෙහිදී සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඩිජිටල් ප්‍රවෘත්ති ප්‍රකාශයන් සඳහා විශේෂ ලියාපදිංචි ක්‍රමවේදයක් පවා මීට ඇතුළත් වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ නව නීති ගැන විවිධ මතවාද පවතිනවා. ඇතැම් පාර්ශව කියන්නේ මේක අදහස් ප්‍රකාශ කිරීමෙන් නිදහසට බාධාවක් විය හැකි කියලයි. නමුත් රජය පවසන්නේ වගකීම් සහගත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමට මේ පියවර අත්‍යවශ්‍යයි කියලයි. ඉන්දියාවේ මේ පියවර ශ්‍රී ලංකාව වගේ රටවල් වලටත් අනාගතයේදී බලපෑමක් වෙයිද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න.